අදත් අදරින් පිළිගන්නවා Top of Design YouTube channel එකට ඔයාලව අද මම ඉන්නේ මැලේසියාවේ කුවාලාලම්පූර් වල. ඔයාලා මේ දකින්නේ සමසම හොටෙල් එක. ඉතින් සමසම හොටෙල් එකේ room එකේ ඉඳගෙන මම breakfast එක ගන්න ගමන් මම breakfast වලට order කළේ නාසි ලැමාක්. ඉතින් නාසි ලැමාක් එකේ රස බලන ගමන් අපි ටිකක් විස්තරත් කතා කරමු. සම හොටෙල් එක කියන්නේ කුවාලාලම්පූර් තියෙන එයාපෝට් හොටෙල් එක. ඉතින් එයාපෝට් එක ඇතුළෙන්ම යන්න පුළුවන් මේ හොටෙල් එකට. හරිම ලස්සන හොඳ හොටෙල් එකක් සමසම හොටෙල් එක කියන්නේ. මම ඉතින් ඔයාලට කිව්වනේ මං උදේ කෑම ගන්න ගමන් ඉන්නේ කියලා. ඉතින් මම මගේ බ්‍රෙක්ෆාස්ට් එකට ඕඩර් කරේ නාසි ලැමාක්. නාසි ලැමාක් කියලා කියන්නේ මැලේසියාවේ තියෙන ජනප්‍රිය කෑමක්. ඉතින් නාසි ලැමාක් එක හදලා තියෙන්නේ කොහොමද කියලා මම ඔයාලට චුට්ටක් කියන්නම්කෝ. ඉතින් මේ නාසි ලැමාක් එක හදලා තියෙන කොකනට් රයිස් වලින්. හරිම රසයි මේ රයිස් එක. ඉතින් ඒත් එක්කම තියෙනවා lobsters, chicken, spicy chili sauce එකක් තියෙනවා, fried eggs තියෙනවා, cucumber. මේ හැම දෙයක් එක්කම තමයි නාසි ලැමාක් එක එවලා තියෙන්නේ. ඉතින් හරිම රසයි. මම මේක දෙපාරක් ඕඩර් කරා. මොකද ඒ තරමටම රසයි නාසි ලැමාක් එක. නාසි ලැමාක් කියලා කියන්නේ ඉතින් ජනප්‍රිය උදේ කෑමක් තමයි මැලේසියාවේ. ඉතින් මගේ බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන ඉවර වෙලා චුට්ටක් වෙලා ඉඳලා මම ඊළඟට හවස් වරුවේ බටු කේව්ස් වලට ගියා. බටු කේව්ස් වල දන්නව ඇති, දැකලත් ඇති. ඉතින් ඊළඟට මම යන්නේ එතනට. ඉතින් බටු කේව්ස් කියලා කියන්නේ Hindu ආගමට අයත් පූජනීය ස්ථානයක්. ඉතින් මෙතනට ටුවරිස්ට්ලා එනවා, Hindu ආගමිකයෝ එනවා. ගොඩාක් දෙනෙක් යනවා මෙතන. කොයි වෙලෙත් මෙතන සෙනග ඉන්නවා. ඉතින් මෙතන තියෙන තව විශේෂත්වයක් තමයි මෙතන තියෙනවා රත්තරන් පාටින් කරපු ලෝඩ් මුරුගන්ගේ ලොකු ප්‍රතිමාවක්. ඒ කියන්නේ කතරගම දෙවියන්ගේ ලොකු ප්‍රතිමාවක් තියෙනවා. ඔයාලා වීඩියෝස් වලින් දැකලා ඇති. මම මෙතනට ගියේ හවස 4:00 විතර. ඉතින් ඒ යනකොටත් රස්නේ ඇත්තටම. ඉතින් ඔයාලා මෙතනට යනවා නම් හවස් වරුවේ යන්න. හවස් වරුව තමයි හොඳම වෙලාව. එහෙම නැත්නම් ඔයාලා උදේ යන්න ඕනේ මෙතනට. දවල් වෙද්දී නම් ගොඩක් රස්නේ. ඉතින් බටු කේව්ස් වල අර මං කිව්ව ලොකු කතරගම දෙවියන්ගේ ප්‍රතිමාවත් එක්කම ඔයාලා දකිනවා වර්ණවත් පඩි පෙළක්. එතන පඩි 272ක් තියෙනවා. ඉතින් ඒ පඩි 272 නැගගෙන ගියාම ඔයාලට හම්බ වෙනවා දේවස්ථානයක්. ඒ වගේම එතන ස්වභාවික ගල් ගුහාවලුත් තියෙනවා. ඔයාලට මේ වීඩියෝ එකෙන් අර ඈතින් පේන්නේ ඒ කලර්ෆුල් පඩි පෙළ තමයි. ඉතින් ඔයාලට පේනවා ඒක පාට පාටින් ඈතට. ඉතින් ඈතට මෙහෙම පේනකොට හරිම ලස්සනයි ඇත්තටම. ඉතින් මගේ ලේओवर එක ගත කරන්න තමයි මම මැලේසියාවට ආවේ. ඉතින් මේක මගේ රස්සාවේ ආසම කොටසක්. ඉතින් මම ඔයාලගෙන් පුංචි ඉල්ලීමකුත් කරන්න කැමතියි. ඔයාලා Top of Design YouTube channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කැමති නම්, දිගටම මේ වගේ ලස්සන වීඩියෝස් බලන්න කැමති නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා තියාගන්න. තව වැදගත් දෙයක් තමයි මෙතනට එද්දී ඔයාලා කැම බීම නම් අරගෙන එන්න එපා. මග දැක්කත් කැම බීම ගන්න එපා. මොකද මෙතන ගොඩාක් රිලව් වෙනවා. ඉතින් එයාලා අතේ තියෙන කැම ටික පවා අරගෙන උතුරගෙන යනවා. ඒ හින්දා කැම නම් පේන්න ගේන්න එපා. මෙතනට පේන්න තියා අතේවත් අරගෙන එන්න එපා. මොකද කැමක් දැක්කොත් අනිවාර්යයෙන්ම එයාලා උතුර ගන්නවා. ඉතින් ඒක අත්දැකීමෙන් තමයි මම මේ කියන්නේ. ඔයාලා මෙතනට එනකොට ෂෝට් ඩ්‍රෙස්, ස්ලීව්ලස් එහෙම ඇඳගෙන එන්න එපා. පුළුවන් විදිහට ඔයාගේ ඇඟ කවර් කරගෙන එන්න. මොකද මම දැකලා තියෙනවා එහෙම ආපු නැති අයට ඒගොල්ලෝ ෂෝල් එකක් එහෙම නැත්නම් ස්කාර්ෆ් එකක් එහෙම ඔෆර් කරනවා ඔය ස්ලීව්ලස් ඇඳගෙන ආපු අයට එහෙම. ඉතින් ඒ නිසා කෝකටත් හොඳයි ඔයා මෙතන ගැලපෙන ඇඳුමක් ඇඳන් එන එක. ඉතින් මම මගේ ලන්ච් එක ගන්න ගියා ස්කොට් ස්ටාර් KLCC බිල්ඩින් එකේ තියෙන ආල්වා කියන රෙස්ටුරන්ට් එකට. මේ ආල්වා කියන රෙස්ටුරන්ට් එක තියෙන මේ KLCC බිල්ඩින් එකේ 99 වෙනි තට්ටුවේ. ඉතින් ලස්සන රූෆ් টොප් රෙස්ටුරන්ට් එකක් තමයි. එතනට ගියාම මුළු සිටි එකේම view එක ලස්සනට බලා ගන්න පුළුවන්. ඔයාලා පටලව ගන්න එපා. මේක තියෙන්නේ මේ රෙස්ටුරන්ට් එක තියෙන KL Tower එකේ නෙමෙයි, Ascot Star KLCC බිල්ඩින් එකේ 99 වෙනි තට්ටුවේ.
මැලේසියා වල අයිකනික් ට්වින් ටවර්ස් උත් මෙතනට පේනවා. මේක වගේ තියෙන ටවර්ස් දෙක තමයි අපි ට්වින් ටවර්ස් කියලා කියන්නේ. ඉතින් මම ලන්ච් ගත්තට පස්සේ ට්වින් ටවර්ස් බලන්න තමයි ගියේ හොටෙල් එකට යන්න කලින්. ට්වින් ටවර්ස් කියලා කියන කෝලාලම්පූර් වල අයිකනික් ලෑන්ඩ්මාර්ක් එකක්. ඉතින් මැලේසියා ආපු කෙනෙක් අනිවාර්යයෙන්ම ට්වින් ටවර්ස් බලන්න යන්න ඕනේ. ඉතින් මේ ට්වින් ටවර්ස් ඇතුලේ තියෙනවා shopping malls, restaurants, cafes ඒ වගේ දේවල් තමයි ඇතුලේ තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මේ ටවර්ස් දෙකේ ආකරන ස්කයි බ්‍රිජ් එකකුත් තියෙනවා. ඉතින් මේකේ 41 වෙනි මහලයි 42 වෙනි මහලයි අතර තමයිලු මේ ස්කයි බ්‍රිජ් එක හයි කරලා තියෙන්නේ. ට්වින් ටවර්ස් බැලුවට පස්සේ මම ආපහු හොටෙල් එකට ආවා. ඉතින් සම හොටෙල් එකේ තමයි මම දැන් මේ ඉන්නේ. ඔයාලා මේ දකින්නේ පහුවෙනිදා දවල් මම ඕඩර් කරපු මගේ ලන්ච් එක. මම ලන්ච් එකට ඕඩර් කරේ village fried rice එකක්. ඉතින් village fried rice එකට දීලා තියෙනවා chicken satay, fried eggs, cucumber ඒත් එක්කම දීලා තියෙනවා peanut sauce එකක්. ඉතින් ඒක හරිම රසයි. අපේ රහට තියෙනවා කියලා කිව්වොත් මම වැරදි නැහැ. මැලේසියා යන ඔයත් ආසාවෙන් බලාගෙන ඉන්නා නම් අනිවාර්යෙන්ම ලෑස්ති වෙන්න. ඉතින් ඔයාගේ ට්‍රිප් එකක් ප්ලෑන් කරන්න. වසරට කල්දා ඉන්න එපා. තරුණ කාලේ පුළුවන් විදිහට ට්‍රැවල් කරන්න. ඉතින් දවසක වයසට ගියාම අපිට ඒව බලලා මතක් කරලා සතුටු වෙන්න පුළුවන්. ඉතින් මේ කාලේ තමයි අපිට ට්‍රැවල් කරන්න හොඳම කාලේ. ඔයා එහෙනම් මගේ වීඩියෝ එක රස වින්දා නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාලා Top Up Design YouTube channel එක subscribe කරලා තියාගන්න. අනිවාර්යයෙන්ම ඔයාලට තවත් මේ වගේ ලස්සන වීඩියෝස් ඉස්සරහට බලන්න පුළුවන් වෙයි. එහෙනම් අපි තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු.